welcome to Shashi Sanjana YouTube channel. මේ vlog එකෙන් අපි ඔයාලත් එක්ක share කරගන්නේ අපේ Thailand family tour එක. අපි මේ දැන් ඉන්නේ බණ්ඩාරනායක International Airport එකේ Thailand tour එක start කරන්න. අපි Thailand යන ගමන් අපිට transit එකක් හම්බුනේ මැලේසියාවල. මේ ඔයාලා දකින්නේ මැලේසියාවල night view එක. මැලේසියාවල ට්‍රාන්සිට් එකෙන් පස්සේ අපි ලෑන්ඩ් කරේ තායිලන්ඩ් වල පුකෙට් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. පුකෙට් වලදී අපි පළවෙනියටම විසිට් කරේ ටයිගර් පාක් එකට. මෙතනදී විවිධ ප්‍රමාණයේ ටයිගර්ස්ලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ටයිගර්ස්ලව අල්ලන්න, ටයිගර්ස්ලත් එක්ක ෆොටෝ ගන්න වගේ දේවල් අපිට මෙතනදී කරන්න පුළුවන් වුණා. ඇත්තම කියනවා නම් guys මම මේ දෙයට කැමති නැහැ. මොකද එයාලා හිර වෙලා එයාලට නිදහසක් නැහැ වගේ කියලා මට හිතෙනවා. Everyone. Take one by one first. You go first. Okay, number one. You go first. One by one tiger. Go to the over. Photo.ถ่ายรวมนี่เลยมั้ยโอเคนี่คือตรงนี้แค่ถ่ายแล้วเสร็จไปแล้วพันเบิ่มเลย දැන් අපි මේ යන්නේ ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකට. මෙතනදී අපිට සී ෆුඩ්ස් ඒ වගේම තායිලන්ඩ් ට්‍රැඩිෂනල් ෆුඩ්ස් වගේ රාශියක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ලෝකේ තියෙන ලස්සනම බීච් වලින් එකක් වන මායා බේ එක. මේ පොඩි අයිලන්ඩ් එකට අපි ආවේ බෝට් එකකින්. ඇත්තටම මේ අයිලන්ඩ් එක හරිම ලස්සනයි. ඔයාලටම පේනවා ඇති. මේ වතුර වල පාට, ලස්සන, පැහැදිලිතාවය, ඒ වගේම වතුර යට තියෙන පාට කොරල්, විවිධ මාළු, මාරම ලස්සනක් ගේනවා. මෙතන ගොඩක් ක්‍රවුඩඩ්. මොකද ලෝකේ වටේම ටුවරිස්ලා මෙතන ලස්සන බලන්න එනවා.
Phi Islands වල මෙතන අපේ ඉන්ටරෙස්ටිං ඇක්ටිවිටීස් ගණනාවක්ම කරා. ස්පෙෂලි ලොං ටේල් බෝට් රයිඩ් එක. ඒ වගේම ස්නෝක්ලින්. හැබැයි අපිට ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි තව අයිලන්ඩ් එකකට ආවා. මේ තියෙන්නේ අයිලන්ඩ් එක. මේ අයිලන්ඩ් එකට අමතරව අපි තව අයිලන්ඩ් දෙකකට ගියා. එකක් තමයි මංකි අයිලන්ඩ් එක. ඒ වගේම අපේ ලන්ච් එක ඇරේන්ජ් කරලා තිබුණේ තව අයිලන්ඩ් එකක. Also, we have somebody stand by there, organize the bus for you, don't worry, okay? Today, our program, Phi Island and Kai Island is completely finished. Thank you very much, everyone, to be here today. Thank you, thank you. ටුවර් වලින් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් අපි ගත්තා. විශේෂයෙන් අම්මලා තාත්තලා නම් ගොඩක් සතුටු වුණා. ඉතින් අපි තව තායිලන්ඩ් වලොග් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න.